සුබ දවසක් හැමෝටම. අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ ස්ටිච් ඩිලීට් කරන වැඩේ, එතකොට පොයින්ට් මූව් කරන වැඩේ, ඊට පස්සේ පොයින්ට් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියන ඒ වැඩ තුන තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේකේ. ඉතින් අපි යමු එහෙනම් වැඩේට. ඒත් මෙන්න මේ විදිහට පැටර්න් එක මේ මැෂින් එක ඔන් වුණා. ඔන් වුණාට පස්සේ අපි පැටර්න් එක බලලා මැෂින් එක රෙඩි කරගන්න. රෙඩි කරාට පස්සේ රෙඩි ඔෆ් කරගෙන අද මම ඔයගොල්ලන්ට මේ එඩිට් කරලා පෙන්නන්නේ. කලින් මම ඇඳපු පැටර්න් එක මේකේ තියෙනවා. ඒ පැටර්න් එක මෙලියට අරගෙන ඒකෙන්ම මේ ඇඩ්ජස්ට්මන්ට් ටික කියලා දෙන්නම්. හරි. රෙඩි ඔෆ් කරගෙන M බටන් එක ප්‍රෙස් කරගෙන channel එක මේ විදිහට මෙතනින් මාරු කරගන්නවා. මේ ටික මම කලින් කියලා දීලා තියෙන මේ යන විදිය. ඊට පස්සේ දැන් මේකේ අපි කලින් දකුණු පැත්තේ ඇරෝ කී එක පැත්තෙන් ගිහිල්ලා දකුණු පැත්තේ ඇරෝ එකෙන් අපි ඇඳපු පැටර්න් එක සර්ව් කරා. දැන් අපිට තියෙන්නේ ඒ සර්ව් කරපු පැටර්න් එක අපෝ එළියට ගන්න ඕනේ. එළියට ගන්න වැඩේ මෙන්න මේ වම් පැත්තේ ඇරෝ එකක් දාලා තියෙනවා මෙතන. මේක ටච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මෙතන අර විදිහටම කලින් වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නා. ඒ විදිහට මෙතන මේ නම්බර් කියන තැන highlight කරගන්න ඕනේ. එතන highlight කරගෙන enter කළා. දැන් මෙන්න තියෙනවා මේකේ ඇඳපු pattern සියල්ල මෙතන තියෙනවා. ඇඳලා save කරගත්ත ඒවා. ඉතින් මෙන්න මෙතනින් අපිට ඕන නම් pattern එක search කරගන්නත් පුළුවන්. pattern number එක 50 ගහලා pattern number එක මතක තියෙනවා නම් ටක් ගාලා search කරගත්ත ගමන් මෙන්න 50 pattern number එක එනවා. ඊට අමතරව අපිට මෙතනින් උඩට පල්ලෙහාට ගිහිල්ලා pattern number තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ 50 pattern number එක තෝරගෙන enter එකක් දෙනවා. හරි මෙන්න අපේ display එකට ආව pattern එක. හරි දැන් මම මේකේ ඉස්සල්ලාම ඔයගොල්ලන්ට point එක delete කරගන්න කොහොමද කියන එක කියලා දෙන්නම්. ඒකට මෙන්න මේ ප්ලස් මයිනස් දෙකක් තියෙනවා. මේකෙන් බෑක් ෆෝවර්ඩ් යන්න පුළුවන් අපිට. මේකෙන් මම දැන් යනවා ෆෝවර්ඩ් යනවා. ඒක දැන් අපිට මෙන්න මේ මැද්ද හරියෙන් පොයින්ට් 3ක් විතර ස්ටිච් 3ක් විතර මකා ගන්න අවශ්‍යයි. හරි මෙතන තියෙනවා මෙන්න මේ පොයින්ට් ටික අපිට මකන්න ඕන පොයින්ට් ටික සිලෙක්ට් කරගන්න. මෙන්න මේ ටූල් එකෙන් තමයි මකන්නේ අපි ගිහිල්ලා. මෙන්න මේ අයිකන් එක මම ටච් කරගන්නවා. ටච් කරගෙන මම දැන් මකන්න ඕන පොයින්ට් ගන්න 2ද 3ද ඒ විදිහට මාක් කරගන්න. එතකොට මෙතන මේ සාමාන්‍ය ස්ටිච් එක මැක්සිමම් දුරක් තියෙනවා. ඊට එතනින් එහාට මේකේ මකන්න දෙන්නෙත් නැහැ. දැන් මේ මෙතනින් එර එකක් ආවා. මෙන්න මේ දුර වැඩි මකන්න ගත්ත දුර සිලෙක්ට් කරගත්ත මේ highlight කරගත්ත ප්‍රමාණය දුර වැඩි කියන එක තමයි මෙතනින් වෙන්නේ. ඔන්න ස්ටිච් 4ක් වගේ මකන්න පුළුවන්. එතකොට මම මේ 4ම මකලා දානවා. මේ end එක දෙනවා. හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්ටිච් 4ම මැකුණා. ඉතින් ඊළඟ වැඩේ තමයි අපිට මෙතෙන් පොයින්ට් ටිකක් මම මෙතනින් ඇඩ් කරනවා. මේ පොයින්ට් ටික ඇඩ් කරන වැඩේට මෙන්න මෙතන මේ pencil icon එකත් එක්ක මෙතන තියෙන tool එක. මේ tool එක පාවිච්චි කරලා තමයි පොයින්ට් ටික ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක ගන්නවා. හරි එතකොට channel එක ටිකක් zoom කරගත්තා නම් හරි මෙන්න මේ විදිහට තියෙන පැටර්න් එක අපි දැන් ස්ටිච් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරගන්න ටූල් එක තමයි මෙතන තියෙන්නේ මේ පැන්සලත් එක්කන් ඇඳලා තියෙන්නේ. ඒක තමයි පොයින්ට් ඇඩ් කරගන්න තියෙන්නේ.
හරි මෙතනින් දැන් අපි මම දැන් මේ විදිහට එන්ටර් කරගෙන යනවා ස්ටිච් පේලිය. මෙන්න මේ ටූල් එක කික් ගැන කියලා දෙන්න ඕනේ නේද ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ වැඩේ හැටියට මේ තියෙන මම මේ කියලා දෙන ටූල් පාවිච්චි කරන්න. මම මේ ඉතින් ප්‍රධාන වශයෙන් කරන්නේ මේ ටූල් ගැන හඳුන්වලා දීමක් තමයි කරන්නේ. ඒ විදිහට නැවතත් ඒ ටූල් එක ටච් කරගන්නවා. ඊළඟ පොයින්ට් එක ඉස්සරහට අවිල්ලා එන්ටර් එකක් දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පොයින්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ටූල් එක තමයි අපිට මේ පොයින්ට් එක මූව් කරගන්නේ කොහොමද? එකින් එක අල්ලලා එහෙට මෙහෙට වෙනස් කරගන්න වැඩේ කොහොමද කරන්න කියලා බලමු. ඉතින් මෙන්න මේ 75 point movement absolute කියලා තියෙනවා. මෙන්න මේ ටූල් එකෙන් තමයි අපිට මේ වැඩේ කරගන්න තියෙන්නේ. මේක තියෙනවා පැනල් එකේ ඉස්සරහා. මේ තියෙන එක තමයි මෙතන. ඉතින් මෙන්න මේ ටූල් එක අරගෙන අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. එක එක පොයින්ට් අල්ලලා අපිට ඕන විදිහට එහෙට මෙහෙට ඕන තැනකට ඇද ගන්න පුළුවන්. ඒකත් අපි ඒ වැඩේත් කරලා බලමු අපි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වැඩේ. මං කියපු විදිහටම ස්ටිච් එක මූව් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. ඒ ටූල් එකේ වැඩේ කරගන්නේ මේ විදිහට තමයි. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඉතින් delete add move කියන ටූල් තුන තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේ වගේ ගැටලුවක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට මටත් මමත් දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න හරි ඒ ගැන හොයා බැලීමක් කරන්න. අනිත් එක තමයි මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙනගෙන තව කෙනෙකුට ඉගෙන ගන්න. ඉතින් මේක ෂෙයා කරන්න. ආද මම වීඩියෝ එක නවත්තනවා මෙතන. ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට පුට් ඔප්ෂන් එකක් දෙන හැටි පැටර්න් එක මහගෙන යනකොට ඇනුවේ මොකක් හරි ඝනකම තැනකදී පුට් ඔප්ෂන් එකක් දෙන හැටි, එතකොට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න හැටි, එතකොට පැටර්න් එක සම්පූර්ණම මූව් කරගන්න විදිය. ඒ ටික මම කියලා දෙනවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.